රෝමන් මේ මෙසේජ් එක විශේෂයෙන්ම අපේ ලංකාවේ සමහර මිනිස්සුන්ට විතරයි. ඔක්කොමලට නෙවෙයි. ඒගොල්ලන් තමයි මේ දවස්වල වැඩිපුර ඉස්රායෙල්කාරයන්ට කඩේ යන්නේ. ඒ වගේ මිනිස්සුන්ට මතක් කරන්න වැදගත් කාරණාවක් තියෙනවා. ඒරෙන්ට වෙන කාටවත් නෝන්ඩිය දාන්න හෝ අපහාස කරන්න නෙවෙයි. ඒ නිසා කිසිම කෙනෙක් මාත් එක්ක මෙන්න මේ මෙසේජ් එක වෙනුවෙන් තරහ වෙන්න එපා, අමනාප වෙන්න එපා. මගෙත් යුතුකමක් තියෙනවා ඒ වගේ මෝඩියොන්ට තමන්ගේ රටට දෙනන ගෞරවය, තමන්ගේ රටගෙන තියෙනවන කැක්කුම කරුණා කරලා ඉස්රායෙල්කාරයන්ට පාවල දෙන්න එපයි කියලා කියන්න එක අපේත් යුතුකම. ඒ නිසා ඒ වගේ මෝඩියොන්ට මම මතකන්ට කැමැති කරුණා කරලා ඉස්රායෙල්කාරයන්ගේ සල්ලි වලටයි සුදු පොත්තටයි ඔයගොල්ලන් රැවටිලා උන්ට තමන්ගේ ආත්ම ගෞරවය පාවල දෙන්න ඕන නම් දෙන්න. හැබැයි ඒ වෙනුවෙන් මේ මව්බිම පාවල දෙන්න එපා. මේ රට ගැන, මේ රටේ ආර්ථිකය ගැන, දරුවන්ගේ අනාගතය ගැන ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඊට වැඩි කැකුමක් තියෙන්න ඕන. ඉස්රායෙල්කාරයෝ උන්ගේ වාසියට විතරයි. ඒ වගේම ඔයගොල්ලන් උන්ගේ සල්ලි හම්බ කරගන්න, හැබැයි රට පාවල දෙන්න එපා. ඊරාන් ඉස්රායිල් පැලස්තීන් යුද්ධය කියන්නේ එක යුද්ධයක් විතරයි. පැලස්තීන් වලට අපි සපෝට් කරනවා, ඊරාන් වලට අපි සපෝට් කරනවා. ඒකට අපි අපේ මව්බිම පාවල දෙන්නේ නෑ. අපේ මව්බිමට දෙනවන ගෞරවය, ඒ ගරුව අපි හැමදාම දෙනවා, රැකගන්නවා. මේක යුද්ධයක් හැටියට විතර අපි බලන්නේ. එනිසා මේ වගේ මෝඩයන්ට මම මතකන්ට කැමැති කරුණා කරලා ඉස්රායෙල්කාරයෝ කියලා රට පාවල දෙන්න එපා. තමන්ගේ ආත්ම ගෞරවය පාවල දෙන්න එපා. එහෙම පාවල දෙනවා නම් තමන්ගේ ආත්ම ගෞරවය විකුණ කන්න ඕන නම් කරුණා කරලා ඒ වගේ ගොන් වැඩවල් නවත්ත ගන්න. කරන්න එපා. මොකද ඉස්රායෙල්කාරයෝ කියන්නේ කාලකන්නියෝ. සමහර විට ඔයගොල්ලන් හිතනති අර මුස්ලිම් මුන් ඉස්රායෙල් කියලා ඔයගොල්ලන් අර ඉස්රායෙල්කාරයෝ නිසා, මුස්ලිම් නැති නිසා ඔයගොල්ලන් සපෝට් කරන වෙටි. ඒක අපිට අදාළ නෑ. හැබැයි මම මතකන්ට කැමැති ආගම මොන වුණත් කමන්නේ, ජාතිය මොන වුණත් කමන්නේ, අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ. මේ මව්බිම අපේ. කරුණා කරලා මේ මව්බිම ආගම් වලින්, ජාති වලින් වෙන් කරලා කාටවත් නොමිලේ පාවල දෙන්න එපා. අපි ඔක්කොම ලාංකිකයෝ. ඒක මතක තියාගන්න. ඊයේ මම වීඩියෝ එකක් දැක්කා. මං හිතන්නේ අයියා ඉන්නේ බහරේන් රටේ. එයාගේ වීඩියෝ එකට මං කමෙන්ට් කරුවේ වැඩි ඉක්මනට ඔයාව ඇරස්ට් කරයි. අනිත් කමෙන්ට් එක තමයි arrest this man, he cheating with Islam කියලා. ඉන්පස්සේ මම ඒ වීඩියෝ එක බ්ලොක් කරුවා. ඒ අයියා කියනවා එයා ඉන්න හොටල් එකට ඉස්ලාමික් අරබික් රටේ කොල්ලෙක් ආවලු. කොල්ල ඇහුවලු ඔයාගේ නම මොකක්ද? මෙයා කිව්වලු අහවල් නම මගේ. ඔයාගේ නෝනගේ නම මොකක්ද? මගේ නෝනගේ නම අහවල් නම. මගේ මල්ලිගේ නම, මගේ තාත්තගේ නම ඔක්කොම අර එම් අකුරෙන් එයා ගෙනාවේ. අපේ රටේ මිනිස්සු සෑහෙන මේ විදේශගත කරලා තියෙනවා, අරාබි රටවල වල ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා කිසිම කෙනෙක් තමන්ව මුණ ගැහුවට සලාමු අලයිකුම් වාලයිකුම් සලාම් කියනවා, ශ්ලෝනක් කියනවා, ශ්ලෝනක් මුහම්මද් කියනවා, කයිෆ හාලක් කියනවා, ෂුනු ඉස්මක් කියනවා. එතනින් ඉවරයි. ඒ මිනිස්සු කවදාවත් අහන්නේ නෑ ඔයාගේ අම්මගේ නම මොකද, තාත්තගේ නම මොකද, මල්ලිගේ නම මොකද, පුතාගේ නම මොකද, ගමේ නම මොකද්ද? කවදාවත් අහන්නේ නෑ. අපි ඒක හොඳට දන්නවා. එහෙම තියදී මෙයාට දැන් අර ඉස්රායෙල්කාරයන්ට පහර වැදිනෝනේ. මෙයාට හැන කේකුමක් ඇති වෙලා තියෙනවා ඉස්රායෙල්කාරයෝ ගැන. හැබැයි හම්බ කරන්නේ අරාබි ඉස්ලාමික් රටවල වලින්. තමන්ගේ බඩගින්නට අරාබි රටවල හොඳයි, ඒවයින් එන සල්ලි හොඳයි. හැබැයි බඩ පිරුණෙන් පස්සේ අපි
අපෙන්ම මව්බිම අපෙන්ම අනාගතයේ ආර්ථිකය අපේ ආත්ම ගෞරවය පාවල දෙන්නේ ඉස්රේල්කාරයන්ට. අන්න ඒක තමයි අපි එපයි කියන්නේ. ඉන්පස්සේ අයියා කියනවා අර ආපු කොල්ලත් කෙවලු අපෙත් මොහම්මද් කියලා ඉන්නවයි කියලා. ඒකට යා ලංකා මිනිස්සුන්ගෙන් කොමන්ට් එක බලාපොරොත්තු වෙනවා. ඒකට තමයි මං එයාට කිව්වේ වෙඩික්මට ඔයාව ඇරස්ට් කරයි කියලා. මා ඒ වගේ මිනිස්සුන්ට මම මතක් කරන්න කැමැති නැතිබෙරිකමට අපේ රට දාලා අපි ගිහින් තියෙනවයි කියලා මතක් කරගෙන ඔය ඉස්රේල්කාරුන්ට කඩේ යන එක නවත්තලා ගිය රාජකාරිය හොඳ හැටි කරගෙන ජයට ලංකාවට එන්න බලන්න. ඔයගොල්ලෝ දන්නවා චුට්ටක් පොඩි වරදක් වුණොත් කෙලි මුසලයා හිරේ නැතන් එල්ලුම් ගහේ නැතම් බෙලි කපයි. එහෙම දනත් ඇයි ඉස්රේල්කාරුන්ට කඩේ යන්නේ? ඇයි උන්ට අපහාස කරන්නේ? උන්ගේ සල්ලි හොඳයි, ඉස්ලාම් ආගම හොඳනේ, මුස්ලිම් මිනිස්සු හොඳනේ, ওই රට හොඳනේ. ඉස්ලාමික අරබික් රටවල වලින් ඉඳගෙන හොඳට ජයට හම්බ කරගන්න පුළුවන්, ගෙවල් හදන්න පුළුවන්, හැම දෙයක් කරගන්න පුළුවන්. හැබැයි නොමිල ඉස්රේල්කාරුන්ට කඩේ යන්නේ. ඔය ඉස්රේල් වල අපේ ලංකා මිනිස්සු වැඩ කරනවට වැඩිය මේ අරාබි රටවල වල අපේ ලංකාව මිනිස්සු වැඩිපුර වැඩ කරනවා. එහෙම තියෙද්දි මේ වගේ මිනිස්සුන්ට ඇත්තටම ලැජ්ජාවක් කියන නාමයක් නෑ. ඒ දැම්ම ඉස්ලාම් ආගමට නෝන්ඩියක්. අර මොහම්මද් කියන එක කියන්න ඕන නිසා ඉස්ලාම් ආගමට නෝන්ඩිය දාන්න නිසා අර ඉස්රේල්කාරයන්ට පහර වැදින්නකොට මේගොල්ලන්ට හැන අමාරුවක් හැදුන නිසා තමයි ওই වචනේ කිව්වේ. නැත්තම් කිසිම කෙනෙක් කවදාවත් කිසිම කෙනෙකු මුණ ගැහුවට ඔයාගේ ගම කොහෙද, ඔයාගේ නම කොහෙද, ඔයාගේ තාත්තගේ අම්මගේ පුතාගේ නේලේලිගේ නම අහන්නේ නැහැ. එහෙම තියද්දී ඇයි මේ මිනිස්සය Tamanට නොඩි දාගන්නේ? මා ඒ වගේ මිනිස්සුන්ට මතක් කරන්න කැමැති ගිය රාජකාරිය හොඳ හැටි කරගෙන අරයට පන්දන් අල්ලන්න නැතුව, මෙයාට කඩේ යන්න නැතුව, අරක එක්කම මේක එක්කම හිතේ තියාගන්න නැතුව හොඳ හැටි තමන්ගේ ගෙවෙන දරුව බලාගන්න ලංකාවට එන්න බලන්න. වැරදිනුත් එක්කෝ හිරේ නැත්තම් එල්ලුම් ගහේ නැත්තම් බෙලි කෙපුවා. දනත් ඇයි බුරු චාටර් දාන්නේ? ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ අපිට ජීවත් වෙන්න වත්කමක් තියෙනවා නම් අපි යන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඒක මතක නැහැ. ඔයගොල්ලෝ දන්නවද? ඉස්රේල් කාර්යෝ ඊරාන් වල අතුල ඩ්‍රෝන්ස් හදන ෆැක්ටරි දාලා තිනවා. ඉස්රේල් කාර්යෝ කියන ඔහම තමයි දැන් අපේ රටේ මොන දේවල් කරනවා කියලා අපි දන්නවද? දන්නේ නැහැ. හාන්ඩ කුමාර ඒ දවස්වල කටෙන් කාලා පුකෙන් රින්න. දැන් කටෙන් කාලා කටෙන්ම රින්න තත්ත්වයට හාන්ඩ කුමාර වෙලා තියෙනවා. හැබැයි කියනකොට කියනවා අපේ මව්බිම, අපේ බෞද්ධ රට, අපේ බුද්ධාගම කියලා ලොකුට කියන මිනිස්සු තමගේ බුද්ධාගමයි, තමගේ බෞද්ධ රටයි, තමගේ මව්බිමයි පාවල දෙන එක තමයි ලැජ්ජාව වෙන්න ඕන දෙයක්. මම මතක් කරන්න කැමැති ඒ වගේ ගොන්නුන්ට කරුණා කරලා තමන්ගේ රට පාවල දෙන්නත් එපා, තමන්ගේ ආගම පාවල දෙන්නත් එපා, තමන්ගේ ජාතිය පාවල දෙන්නත් එපා, තමන්ගේ මව්බිම පාවල දෙන්නත් එපා. ඉස්රේල් කාර්යයන්ට ඒ කොහොමද? මෙච්චර අපරාධයක් කරන ඉස්රේල් කාර්යයන්ට ඔයගොල්ලෝ කඩේ යන්නේ. 1943 පැලස්තීන් මිනිස්සුත් මේ ටික තමයි කරුවේ. ආදරය, අනුකම්පා, හිතවත්කම්, යාළුකම් හැම දෙයක්ම පෙන්නුවා. කඩෙත් ගියා. අද ඒගොල්ලන්ට හම්බ වෙච්ච තෑගි මොකද්ද? හෙට වෙන දවස ඒ ටික අපේ ලංකාවට වෙයිද නැද්ද කියලා ඔයගොල්ලන් දන්නේ නැහැ. ඔයගොල්ලන් මේ වගේ පරවැඩ කරලා මෙරළේ යයි. හැබැයි දරුවන්ගේ අනාගතය එන අලුත් ජෙනරේෂන් එකට ඔයගොල්ලෝ මොනවද ඉතුරු කරන්නේ? ඉස්රේල්කාරයන්ගේ හුටපටේද? ඒ නිසා අනුර කුමාරට කියනවා කරුණා කරලා කටෙන් කාලා කටෙන් රින්න වැඩ කරන්න එපා. චන්දෙන් ඉස්සර කටෙන් කාලා පුකෙන් රින්න වගේ කතා කරුවේ දැන් කටෙන් කාලා කටෙන්ම රිනවා වවුල වගේ. කරුණා කරලා පුළුවන් නම් රට පාලනය කරනවා. ඉස්රේල්කාරයන්ට සල්ලි සිල්ලි කියලා ලංකාව පාවල දෙන්න නැතුව. බැරි නම් ගෙදරට ගිහින් බුදිය ගන්නවා.
ඒ වගේ මේ අරාබි රටවල් ගාන ගිහින් සල්ලි හම්බ කරන අපේ රටේ සහෝදර සහෝදරින්ට කියනවා මතක තියාගන්න පැලස්තීන් වල හමාස් සටන් කරන ඒගොල්ලන්ගේ මව්බිම වෙනුවෙන්. අපේ රටේ අවුරුදු 30ක් යුද්ධයක් තිබුණා අපේ මව්බිම අපි බේරගන්න. ඒ නිසා කාටවත් තපහස කරන්න එපා. ඉස්රේල් කාරන්ට කඩේ යන්න එපා. ඔයගොල්ලන් ඇත්තටම මේ මව්බිමට ආදරේ නම් ඔයගොල්ලන්ගේ ආත්ම ගෞරවය ඔයගොල්ලන් රැක ගන්න ඕන නම්. නැත්තම් හෙට වෙන දවස් ඔයගොල්ලන් මේ කරන පරවඩ නිසා මේ මව්බිම උපරිම දුක් විඳින සිද්ධ වෙයි.